හලෝ එලෝනි ඉතින් අද අපි කතා කරන්න යන්නේ ටිකක් විශේෂ දෙයක්. මම මේ සම්බන්ධයෙන් මේ වීඩියෝ එකක් මේ සම්බන්ධයෙන් කරපු වීඩියෝ එකක් ගිය අවුරුද්දේ අවුරුද්ද කිට්ටු වගේ වෙද්දි මම දාලා තිබ්බා. ඉතින් ඒක මම ඒ දවස්වල අයින් කරා පොඩි මතභේදාත්මක ප්‍රශ්න කිහිපයක් තිබ්බ හින්දා ඒ අවුරුද්දේ ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ මම ඒක දැම්මේ. ඉතින් ඒ කාලෙන් මම මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඊට පස්සේ අවුරුද්ද පහු වෙලා තිබ්බ හින්දා මේ අවුරුද්දේ අවුරුද්ද කිට්ටු වෙලා වගේ වෙද්දි අප්‍රේල් කිට්ටු වෙලා වගේ වෙද්දි මේ වීඩියෝ එක ආයෙ කරන්න හිතාගෙන තමයි හිටියේ. ඉතින් අද අපි කතා කරමු මේ සම්බන්ධයෙන් අපිට තියෙන ගැටලු සහ මේ සම්බන්ධයෙන් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කියන්නේ මේ වීඩියෝ එක බලලා ඉවරනට පස්සේ ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් දීලා හරි මේ තියෙන ගැටලු ගැන අපිට කතා කරන්න පුළුවන්. හරි. ඉතින් මෙතනදී ගැටලු කිහිපයක් ඇවිල්ලා තිබ්බා. මටත් ප්‍රශ්න කිහිපයක් කියන්නේ ඒ දවස්වල කියන්නේ මම මේ සබ්ජෙක්ට් එකට කියන්නේ මේ ගැන එච්චර හොයලා තිබ්බේ නැහැ ඒ කාලේ. ඉතින් අර විස්තර ටික හම්බුනාට පස්සේ ගැන පොඩි ප්‍රශ්න කිහිපයක් ආවා. ඊට පස්සේ ප්‍රශ්න ටිකත් ඔක්කොම ගැටලු ටික නිරාකරණය කරගෙන විසඳගෙන තමයි ඒ කාලේ මේ ටික හදාගත්ත ප්‍රශ්න ටික විසඳගත්තා. ඒකට අවුරුද්ද පහු වෙලා තිබ්බින්ද වීඩියෝ එක දාලා වැඩක් නැති හින්දා මේ අවුරුද්ද වෙනකන් හිටියා මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධයෙන් කතා කරන්න. හරි. ඉතින් channel එකට අලුත් එක්ක එන්න අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න, වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. ඉතින් අපි අද බලන්න යන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් යනවා ගස් කිහිපයක්. ගස් කියන්නේ ගොඩක් දෙනා ඉතින් මේ ගැන සම්බන්ධයෙන් හොයන්නේ අලුත් අවුරුද්දට තියෙන විවිධ චාරිත්‍රවලදී මේ ගස් සම්බන්ධ වෙන හින්දා ඔය ගැන උනන්දුවක් දක්වන්නේ ඒ දවස් කිහිපයට විතරයි. ඊට පස්සේ ඕක ගැන කිසිම කතාවක් නැහැ. ඒ වුණාට දැනන් ඉන්න ඕනි. මොකද මෙතනදී අපේ කරන වැරදි කිහිපයක් තියෙනවා. ඉතින් ඒ වැරදි ටික හරි ගස්සගෙන ඉස්සරහට වැඩ කටයුතු ටික කරන් යන්න කට්ටිය වග බලා ගන්න. හරි. ඉතින් ඊට කලින් කියන්නම් මෙතනදී අපි අද කතා කරන්න යන්නේ දවස් 7ට සම්බන්ධයෙන් දවස් 7ට වෙන් වෙච්ච ගස් වර්ග කිහිපයක් තියෙනවා. ගස් වර්ග 7ක් තියෙනවා. සහ ඉතින් ඒ ගස් 7 තමයි අවුරුදු චාරිත්‍රවලදී අවුරුද්දෙන් අවුරුද්දදී එහා මෙහා වෙලා ඒ ගස් ටිකම තමයි ඒ චාරිත්‍රවලදී අපිට ප්‍රයෝජන ගන්න. විශේෂයෙන් හිස තෙල් ගෑමදී උඩට ඔය අවුරුද්දට අලුත් අවුරුද්දට නාන වගේ ස්නානය කරන අවස්ථාවලදීම ඒ ගස් වල කොටස් වලින් තමයි ඒ වැටි කරගන්නේ. විශේෂයෙන්ම ඉතින් මේ ගස් ගැන අවධානයක් දක්වන්නේ කට්ටිය හිස තෙල් ගාන නැකතේදී. ඉතින් මුලින්ම අපි බලමු දවස් 4 වෙන් වෙච්ච ගස් ටික සහ ඒ ගස් වල එක ගහක් තියෙනවා. ඒ ගහ ගැන තමයි මොටි මතභේදාත්මක කරුණු කීපයක් ගියේ පහුගිය කාලේ. ඒ කියන්නේ මේ දාපු වීඩියෝ එක දාපු මුල් කාලේ. ඉතින් ඒ ගැන විස්තරෙත් එක්ක අපි වීඩියෝ ඉස්සරහට කතා කරමු. මුලින් අපි බලමු දවස් 4 වෙන් වෙච්ච ගස් 7 මොනවද කියලා. ඉතින් සඳුදා දවසට වෙන් වෙලා තියෙන්නේ දිඹුල් ගහ. මතක තියාගන්න දිවුල් නෙවෙයි දිඹුල්. එහෙම නැත්නම් දිඹුල් කියන නම වලට අවුලක් වගේ නම් අත්තික්ක මතක තියාගන්නකො. දිඹුල් කියන්නේ අත්තික්ක ගහට. සඳර තියෙන්නේ අත්තික්ක. එහෙම නැත්නම් දිඹුල් කියන ගහ. අඟහරු අතර කොළොන් ගැන මම වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. කියන්නේ විස්තර ඇතුළත් කරපු වීඩියෝස් ටිකක් කරේ නැහැ. කොළොන් ගහ පෙන්නලා ඇති. මේ වීඩියෝ එකෙදි පෙන්නන්නම්. බදාදර තියෙන්නේ කොහොඹ ගහ. ඒතකොට බ්‍රහස්පතින්දා බෝ, සිකුරාදා කරඳ, එහෙම නැත්නම් මගුල් කරඳ කියන විශේෂය, සෙනසුරාදා නුග අපිට ගන්න පුළුවන් නුග වර්ග කීපයක් තියෙනවා. ඉතින් අතරින් ගොඩක්ම ගන්නේ මහ නුග කියන විශේෂය මම මේ පෙන්නලා දෙන විශේෂය. ඒතකොට ඉරින්දට ඉඹුල්, එහෙම නැත්නම් කටු ඉඹුල් කියලා අපි හඳුන්වන විශේෂයක් තියෙනවා. අපි කටු ඉඹුල් ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඉරිද දවසට ගන්නේ ඉඹුල්, එහෙම නැත්නම් කටු ඉඹුල් කියන ශාකය. ඉතින් දිවුල්, එහෙම නැත්නම් දිඹුල් කියන එක සඳරෙන් වෙච්ච ගහ දිඹුල් මං කිව්වත් එක්ක කියලා. ඒක ගැන කතා කරන්න කලින් තව විශේෂ දෙයක් කියන්න ඕනි. විශේෂයෙන් හිස තෙල් ගාන නැකතක් සිකුරාදා දවසට වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඊට කලින් දවස්වල තමයි වැටෙන්නේ. සිකුරාදා දවසට හිස තෙල් ගාන නැකත් වැටෙන්නේ නැහැ, එන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් හිස තෙල් ගාන දවස් අපි උදාහරණයක් විදිහට මම කියන්නම්. මේ පාර තියෙන්නේ මට මතක හැටියට බදාදා තියෙන්නේ හිස තෙල් ගාන නැකත. එතකොට බදාදා දවසට වෙන් වෙච්ච ගහ තමයි කොහොඹ ගහ. කොහොඹ පත්‍ර තමයි හිසට ගන්නෙ. ඊට කලින් දවසේ තිබ්බ ශාකයේ පත්‍ර තමයි පායට ගන්නෙ. කියන්නේ එතකොට මේ සතියේ මේ පාර හිස තෙල් ගන්න එකද තියෙන බදාදා දවසක් මට මතක විදිහට. එතකොට හිසට ගන්නෙ කොහොඹ කොළ, පායට එන්නේ කොළොන් කොළ. එතකොට සිකුරාදා දවසේ ගත්තොත් එහෙම සිකුරාදායි බ්‍රහස්පතින්දා දවස් දෙක මම කිව්වා කලින් හිස තෙල් ගාන නැකත තියෙන දවසට තියෙන ශාකයේ හිසටත් ඊට කලින් දවසේ ශාකයේ පත්‍ර පායටත් එන්නේ කියලා. එතකොට සිකුරාදා දවසකට හිස තෙල් ගාන නැකතක් එන්නේ නැත්තේ බෝ ශාකයේ පත්‍ර පායට පෑගෙන හින්දා. ඉතින් ඒක හොඳ නැහැ කියලා කියන මතය මත තමයි සිකුරාදා දවසට හිස තෙල් ගාන නැකතක් යෙදෙන්නේ නැත්තේ. මොකද සිකුරාදා තියෙන්නේ කරද, බ්‍රහස්පතින්දා තියෙන්නේ බෝ. ඉතින් බ්‍රහස්පතින්දා තියෙන ශාකයේ පත්‍ර පායට වැටෙන හින්දා තමයි සිකුරාදා දවසට හිස තෙල් ගාන නැකතක් යෙදෙන්නේ නැත්තේ. බ්‍රහස්පතින්දා රවුලන්නේ කොහොමද? බ්‍රහස්පතින්දා ඉන්නේ බෝ ශාකයේ පත්‍ර හිසටත්
මේ කොහොම ශාකයේ පත්‍ර පායටත් වෙන්නේ සිකුරාදා දවස්වල හිත තෙල් ගන්න එකක් යෙදෙන්නේ නැත්තේ ඔන්න ඔය බෝ කියන ශාකයේ පත්‍ර පායට පෑගෙන්න හොඳ නෑ කියන මතය නිසා. ඊට පස්සේ දැන් අපි එමු සඳුදා දවසේ තියෙන දිඹුල් ගහේ ප්‍රශ්නෙට. ඕක තමයි ප්‍රශ්නයක් කියලා තිබ්බේ. ප්‍රශ්නයක් කියන්නේ ගොඩක්ම මම දැක්කා චිත්‍රවලදී පවා කියන පන්සල් වල ඇඳලා තියෙන චිත්‍රවල පවා දිඹුල් කියලා නම් කරලා ඇඳලා තියෙන දිඹුල් ගහේ චිත්‍ර. ඉතින් ඒක සෑහෙන වැරද්දක්, ලොකු වැරද්දක්. මොකද සඳුදා දවසට ගන්න තියෙන දිඹුල් ගහේ පත්‍ර සහ දිඹුල් ගහේ කොටස් තමයි ගන්න කියන්නේ. දිඹුල් කියලා වැටලා තියෙනවා නම් අත්තික්ක ශාකයේ කොටස් තමයි අනිවාර්යෙන් අපි ගන්න ඕනේ. මොකද දියුල් ශාකයේ කොටස් අවුරුදු චාරිත්‍ර වලට යෙදෙන්නේ නැහැ. ඒක යෙදිලා නැහැ. ඉතින් අර දියුල් කට්ටිය මාරු කරගෙන ඉන්නවා. කට්ටිය සමහරක් අය හිතනවා දියුල් කියන්නේ දිඹුල් කියන්නේ දෙකම එකක් කියලා. එහෙම හිතන්න ප්‍රධාන හේතුව තමයි ওই චිත්‍ර ඇඳලා තියෙන තැන්වලදී විශේෂයෙන්ම දැක්ක ওই බිදුසිතුවම කියන පන්සල් වල ඇඳලා තියෙන චිත්‍රවලදී එහෙම දිඹුල් කියලා යටින් නම ගහලා ඇඳලා තියෙන දියුල් ගහේ පින්තූරයක්. ඉතින් එතන තමයි ගොඩක්ම අය දියුල් දිඹුල් කියන දෙකම එකක් කියලා පටලගෙන ඉන්නේ. ඉතින් ඒක ලොකු වැරද්දක්. දිඹුල් කියද්දි අනිවාර්යෙන් අත්තික්ක ගහේ ශාකයේ කොටස් තමයි ගන්න ඕනි. ඉතින් මේ පාර මට මතකයි 13 වෙනිදා නාන්න දිඹුල් පත්‍ර යුෂෝ දිඹුල් පත්‍ර නානු උන්නම එකක් තිබ්බා. ඉතින් ඒතකොට දියුල් ශාකයේ ඒ වරන් හරියන්නේ නැහැ. අත්තික්ක ශාකයේ නානු තමයි යොදා ගන්න ඕනි. ඉතින් ඔය ගොඩක් අය වරද්ද කරන තැනක්. ඔය ප්‍රශ්නේ ඉඳන් තමයි මම කලින් පාර දාපු වීඩියෝ එක ඩිලීට් කරේ. මොකද හරි විස්තරය උගලොන්ට දැනුවත් කරන්න ඕනි හින්දා. මොකද මාත් ඒ කාලේ උච්චර දිඹුල් ඔය ප්‍රශ්නේ ගැන එච්චර හෙව්වේ නැහැ. ඊට පස්සේ තමයි හොයන්න ගත්තේ. ඉතින් එතන ලොකු වැරද්දක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න. සඳුවට දිඹුල් තියෙන්නේ. එහෙම නැත්නම් අත්තික්ක කියන ශාකයේ. එහෙම නැත්නම් අඟහරුවාදට තියෙන කොළොන්, බදාදා කොහොඹ, බ්‍රහස්පතින්දා බෝ, සිකුරාදා කරඳ, සෙනසුරාදා නුග, ඉරිදා ඉඹුල්. එහෙම නැත්නම් කටු ඉඹුල් කියන එක. සඳුව තියෙන ශාකයේදී තමයි ඔය ලොකු ගැටලුවක් ඕක වෙලා තිබ්බේ. අනිවාර්යෙන් ගන්න ඕනි අත්තික්ක කියන ශාකයේ කොටස්. දැන් මේ පාර නාන්න හිස තෙල් 13 වෙනිදා ස්නානය සඳහා තියෙන්නේ මට මතකෙට තිබ්බේ දිඹුල් නානු කියලා තිබ්බේ. ඒතර ගන්න ඕනි අත්තික්ක ශාකයේ පත්‍රවල නානු මිසක් දියුල් ශාකයේ කොටස් නෙවෙයි. ඒක අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න. ඕක ගොඩක්ම අය වැරද්ද ගන්න තැනක්. විශේෂයෙන්ම අර චිත්‍රවල තිබ්බ ප්‍රශ්නේ සහ ඒක නම් කරලා තියෙන විදිහෙන් තමයි ඕක ගොඩක් දෙනා වරද්ද ගත්තේ. ඉතින් මං කියන එක ෂුවර් නැත්තම් ඔයාලට පුළුවන් හොයලා බලන්න. මොකද මම මේක කාලයක් තිස්සේ හෙව්වා. හොයලා ඇත්ත විස්තරය ඔයගොල්ලන්ට දෙන්න ඕනින්ද තමයි මේ අවුරුද්ද කිට්ටු වෙනකන් හිටියේ. මොකද මේක අනිවාර්යෙන් කතා වෙන්නේ ගොඩක් අය අවුරුද්ද කිට්ටු වෙනින් විතරයි. ඊට පස්සේ මේක ගැන කවුරු සැලකිල්ලක් දක්වන්නේ නැහැ ගොඩක් අය. ඒ හින්දා අවුරුද්ද කිට්ටු වෙද්දි විතරයි ඕක ගැන ගොඩක් අය හොයන්න ගන්නේ. ඉතින් ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න. ගස් ටික වරද්ද ගන්න එපා. මම ඕන්න මේ ගස් වර්ග වල නම් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිප් කරලා දාන්න. ඒතර කාට හරි මතක තියාගන්න ලේසියි. එතකොට හරි එහෙනම් ඉතින් මේක ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකට. එහෙම නැත්නම් ඔයාටත් තනියෙන් හරි හොයලා බලන්න පුළුවන් මේ කීප විස්තරේ ඇත්තද බොරුද කියලා. හරි එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ ඉක්මනට හම්බෙමු. channel එක subscribe කරලා තියන්න. අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, share කරන්න. අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.